පෙරණ ලංකාවේ හදවත් විශාල රාජධානියක් දැකඩ වී සිටියේ අනුරාධපුරයේ සිංහල රජයේ මුලස්ථානයේ දුර සිට ආචිලි විරුවක් වන රාජ එළරගේ පාලනයට යටත්ව තිබුණි. ඔහු යුක්තිසහගතව රාජකම් කළද ඔහු විදේශියෙක් විය. දකුණට දුරස්ථාව යොවුන් කාමරයක් මෙය නිරීක්ෂණය කළේ. ඔහු දුටුගැමුණු දක්ෂයෙක්, නිර්භීතයෙක් සහ දිවි මරණය තීරණය කළ නායකයෙක්. ඔහුගේ සිහිනයේ ජාතිය එක්සා කිරීම. ඔහු සිය නීතිභාවය ඔප්පු කරමින් දසමහායුද්ධය නමින් හඳුන්වන අසමසම සරණදියන් 10 දෙනෙක් එකට කැඳවා විශාල හමුදාවක් සංසුන් කළේ. වසර ගණනාවක් තිස්සේ සිටින නගර දුටුගැමුණුගේ හමුදාව ඉදිරියට ගමන් කළේ. අවසානයේ තීරණාත්මක සිටින අනුරාධපුරයේ ආක්‍රමණය ආරම්භ වී යුද අලියන් අතර ගැටුම් සිදුවියේ. කුඩේ ගැටුම් හන මදුවියේ හා මැදිහත් දේශීය කම්පාවට පත්වේ. ඒ විට දොරජාර මුහුණට මුහුණේ එළරි රජතුමන් තම විශාල යුද අලිය මහපොබ්බතේ මෙතන සිටියේ. දුටුගැමුණ සී නිර්භීත යුද අලිය කඳුළු මත සිටියේ. රාජධානිය අනාගතයේ තීරණය කළ යුතු එකම සටනකි. සහ එය සදාටම ඉතිහාසයේ ඇතුළත් වී